අපි ඉංග්‍රීසි භාෂාවේ ක්‍රියාපද කිහිපයක් එහි තේරුම සහ උදාහරණ සමග බලමු. 196 keep තබා ගන්නවා. I keep my money safe. මම මගේ මුදල් ආරක්ෂිතව තබා ගන්නවා. She keeps working hard. ඇය දඩ ලෙස වැඩ කරගෙන යනවා. 197 kick පයින් ගහනවා. He kicks the ball. ඔහු බෝලයට පයින් ගහනවා. She kicks the door open. ඇය දොර පයින් ගසා අරිනවා. 198 injure තුවාල කරනවා. He injures his leg while playing. ඔහු සෙල්ලම් කරන අතරතුර කකුල තුවාල කරගන්නවා. Many people are injured in the accident. අනතුරේදී බොහෝ දෙනෙක් තුවාල වෙනවා. 199 leave හැර යනවා. I leave home early. මම ගෙදරින් ඉක්මනින් පිටව යනවා. He leaves the office at 5. ඔහු පහළ කාර්යාලයෙන් පිටව යනවා. 200 lose අහිමි කරනවා. I lose my keys. මම මගේ යතුරු අහිමි කරනවා. She loses the match. ඇය තරගයෙන් පරාජය වෙනවා.